ළමයි විෂන් බෝඩ් එකක් හදමුද? දැන් ළමයි Facebook එකේ, YouTube එකේ, TikTok එකේ හැම තැනම විෂන් බෝඩ් එකක් හදන්න කියලා මම දැක්ක වීඩියෝස් තියෙනවා. දැන් ඔයගොල්ලොත් බලනවාද මොකද්ද මේ විෂන් බෝඩ් එක? මොකද්ද මේකෙන් වෙන්නේ? ඇයි මේක හදන්නේ? ඔයගොල්ලෝ දන්නවා මේ මගේ කාමරේ 2024 25 ගහලා තිබ්බ විෂන් බෝඩ් එකක්. ළමයි අහුව ටීචර් මොකද්ද? ටීචර්ගේ ෆොටෝස් එවන්නකෝ කියලා. ඒකින්ද තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. වැඩි හිතන්න එපා හරිද? වැඩි හිතන්න එපා. මුලින්ම මම කියන්නම් මේ විෂන් බෝඩ් එකෙන් වෙන්නේ මොකද්ද කියලා. දැන් හිතන්න දැන් ඉස්කෝලේ යන ළමෙක් විදියට ඔයාගේ ටාගට් එක A3ක් ගන්න කියලා. A3ක් ගන්න හරි, පේරා යන්න හරි, එතකොට කොළඹ කැම්පස් යන්න හරි, ඒ වගේ ටාගට්ස් තියෙනවනේ ඔයගොල්ලන්ට ලස්සන ටාගට්ස්. එතකොට පුතේ නිකන් හිතන්න. ඔයා පේරාදෙනිය කැම්පස් එකේ ලස්සන ෆොටෝ එකක් ඔයාට හොඳට පේන තරක ගහගෙන නිතරම මේක බල හිටියොත් නොදැනුවත්වම ඔයාගේ මොළයට ඇති වෙනවා. අනිවාර්යෙන් මම මේකට යන්න ඕනේ. දැන් පාඩම් කරන කම්මැලි හිතෙන වෙලාවට ඔක දැක්කම මොකද හිතෙන්නේ? නෑ මහන්සි වෙලා මම මේකට යන්න ඕනේ. මං කම්මැලි වෙලා බෑ. ඒක වට හිතෙනවා. ඒක වගේ හදවතින්මයි එන්නේ. දැන් විෂන් බෝඩ් එකේ රහස වෙන මොකක්වත් නෙමෙයි. ඔයා කැමති, ඔයා ආස කරන දේවල්, ඔයාගේ ටාගට්ස් නිතරම ඔයා දකිනකොට ඔයාට ඒ ටාගට් එකට හීනට යන අවශ්‍ය ශක්තිය ලැබෙනවා. අන්න ඒකයි වැඩි දෙයක් නෑ. හරි. අර ඔයගොල්ලෝ දන්නවනේ Pinterest කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකෙන් මේ ඉතින් මම ෆොටෝස් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට කොලයකට print කරගත්තා මුලින්ම. හරි. දැන් අපි හදන්නනේ යන්නේ. මුලින්ම අපි මේ ටික කපා ගමු. ඉතින් අහන්නකෝ. දැන් ගොඩක් අය හිතෙනවා දැන් අම්බෝ මගේ ටාගට්ස් ලොකු ගෙයක්, ලොකු කාර් එකක්, බුදු අම්බෝ ලොකු ටාගට්ස්, ඒවල පින්තූර තමයි මම මේ විෂන් බෝඩ් එකේ මේ ගහගන්න ඕනේ. අරමයි මෙහෙමයි කියලා. එහෙම එකක් නෑ. හරිද? දැන් කෙනෙක්ගේ හීනේ වෙන්න පුළුවන් මම දවසකට පැය 8ක් නිදාගන්න එක තමයි මගේ හීනේ. දැන් ඇත්තටම මේ පැය 8ක් නිදාගන්න එක හරි වැදගත් නේ විශේෂයෙන්ම ඉස්කෝලේ යන ළමෙක්ට. එතකොට හරි මම කොහොම හරි මොන වැඩේ තිබ්බත් වැඩ ටික බැලන්ස් කරන් පැය 8ක් නිදා ගන්නවා. ඒක හරි. ඒකේ හරි ෆොටෝ එකක් විෂන් බෝඩ් එකේ ගහලා හරි මම පැය 8ක් නිදාගෙන මගේ මානසික සුවය ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් ගොඩක් අයට අමතක වෙන දෙයක් මටත් අමතක වෙනවානේ වතුර බොන එක. මේ කොච්චර මේ වතුර බෝතලේ ළඟ තිබ්බත් වතුර බොන්න අමතක වෙනවා. ඒක පවා මේ විෂන් බෝඩ් එකේ මේ වර ගහ ගන්න පුළුවන්. හරිද? එතකොට නිතරම ඒක දකින්නකොට නොදැනුවත්වම ඔයාට ඒ හීනෙට යන්න පුළුවන් වෙනවා. දැන් මේකේ ගහන්න පුළුවන් ෆොටෝස් විතරද? දැන් තව ළමයිට තිබ්බ ප්‍රශ්නයක්නේ. නෑ ෆොටෝස් විතරක් නෙමෙයි. දැන් ඔයාගේ හිතට වැදුණු වදන් තියෙනවනේ. හැම මොහොතක්ම ජීවිතේ සතුටින් ඉන්න. ප්‍රශ්න වලට බෑ මාව වටන්න. දැන් අර ඒ වගේ ලස්සන වදන් ඒ දේවල් හරි ඔයාට ඔයාගේ විෂන් බෝඩ් එකේ ගහ ගන්න පුළුවන්. හරිද? ඒක එක්කෙනාගේ විෂන් බෝඩ් එක විදියයි. දැන් එක්කෙනෙක් පේරාදෙනිය කැම්පස් එකේ ෆොටෝ එකක් විෂන් බෝඩ් එකේ ගහුවයි කියලා ඔයා ගහන්න ඕනේ නෑ. ඔයා කැමති මේ හීනයකට ගහගන්න. මේක හදන්න එක ක්‍රමයක්, එහෙම නිශ්චිත ක්‍රමයක් නැහැ. හරිද? ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි හදාගන්න ඕනේ. දැන් මේකේ බෝඩ් එක කඩවල් වල තියෙනවා ගන්න ඕන. එහෙම එකක් නැහැ. මම නම් මේ ගෙදර තිබ්බ බෝඩ් එකකට තමයි මේ පින්තූර ටික අලව ගත්තේ. ඔය කැමති විදියකට ඔයාලා මේ විෂන් බෝඩ් එක හදාගන්න පුළුවන්. මම කියන්නම් මගේ විෂන් බෝඩ් එක ගැන ටිකක්. 2026. දැන් ඔයගොල්ලෝ වගේ නෙමෙයිනේ මම වයසයිනේ. ඒකට ඔයගොල්ලන්ගේ විෂන් බෝඩ් එකට වඩා මගේ විෂන් බෝඩ් එක වෙනස්. දැන් වයසට යන්න නේද? ඔය බාහිර දේවල් වලට වඩා අපිට දැනෙනවා මොනවාද වැදගත්? අපේ මානසික සුවය වැදගත් කියලා. අන්න ඒක හින්දා මගේ මානසික සුවය තියාගන්න අවශ්‍ය කරන ටිකක් වැඩිපුර මම මේ විෂන් බෝඩ් එකේ මේ අලවන්න තමයි හිතුවේ. ඉන්න පෙන්න. මේ
ජිම් යන එක. ජිම් යන්න පටන් ගත්තා ජනවාරි 5 වෙනිදා. ඉතින් මං හිතනවා ඒ පටන් ගත්තු එක අවසානය වෙනකම්ම 26 අවසානය වෙනකම්ම ජිම් යන්න පුළුවන් වේවා කියලා. ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න එහෙම පුළුවන් වෙන්න කියලා. නේද? දැන් ඔයගොල්ලන්ට උනත් නේ A level පටන් ගන්නවා එන ගැම්මෙන් එන ආසාවෙන් නේ. ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? සුට්ට ගැම්ම බහිනවනේ. ඉතින් මම හිතන්නේ මේ විෂන් බෝඩ් එක අපිට ප්‍රයෝජනවත් වෙනවා. පොඩ ඒ ගැම්ම බහිද්දී ආයෙත් මතක් කරන්න ඔයා අවුරුද්ද පටන් ගත්තේ මෙහෙමයි කියලා මතක් කරන්න මේක වටිනවා. හරිද? අනිත් එක දැන් මම සතියකට එකපාරක් හරි ආසයි මේ බීච් යන්න. නේද? බීච් එකේ තියෙන පොඩි අමුතු සැනසෙල්ලක් නේ. ඉතින් මම ඒකත් මේ මගේ විෂන් බෝඩ් එකට එකතු කරා. කොච්චර වැඩ තිබ්බත් පොඩ්ඩක් බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඊළඟ සතිය පටන් ගන්නකොට සුබයි. ඊට අමතරව මගේ විනෝදාංශ ගිටාර එකක් ගෙදර තිබ්බට ගිටාර එක ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් ගිටාර එක ප්ලේ කරන්න මේ අවුරුද්දේ මම ඉගෙන ගන්නවා. දැන් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලන්ට තියෙන හීන මොනවද? දැන් ඔයගොල්ලෝ අහින් ටීචර් මගේ විෂන් බෝඩ් එකට එකතු කරන්න දේවල් ටිකක් කියන්නකෝ කියලා. මොනවාදනේ ඔයගොල්ලන්ගේ විෂන් බෝඩ් එකට? ඒ A level ළමයි මේක බලනවා නම් මේ A3ක් ගන්න එක. A3 ෆොටෝ එකක් ඔයාලා විෂන් බෝඩ් එකට එකතු කරගන්න පුළුවන්. මේ මම ෆොටෝ එකක් හැදුවා මේ වතුර බොන්න කියලා. වතුර බොන්න එක මට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ටත් වැදගත්තා. වතුර බොන්න කියලා ලස්සන ෆොටෝ එකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හීනේ දැන් සමහර අයගේ හීනේ මං කිව්වේ පේරා යන්න. සමහර අයගේ හීනේ කොළඹ කැම්පස් යන්න. ඔයා කැමති කැම්පස් එකේ ෆොටෝ එකකුත් අනිවාර්යෙන්ම ඔයාගේ විෂන් බෝඩ් එකට පුතේ එකතු කර ගන්න. ඒ වගේම තමයි දැන් මොන දේ තිබ්බත් නේ හොඳ යාළුවෙක් හම්බෙන එක, හොඳ නෑදෑයෝ හම්බෙන එක, හොඳ පවුලක් හම්බෙන එක මේවා ඉතින් අපිට ඔය සල්ලි දීලවත් ගන්න බැරි දේවල්නේ. ඉතින් ඔයා කැමති නම් ඒ වගේ හොඳ යාළුවෝ හොඳ දේවල් ඔයාගේ ජීවිතේට ලං වෙනවට ඒකත් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ හැම දෙයක් ගැනම මහන්සි වෙනවා. සමහරක් වෙලෙට මේ අපිට අපිව මිස් වෙනවා. නේ? අපිට අපිව මිස් වෙනවා. අපි ගැන බලා ගන්න, අපේ කොණ්ඩේ බලා ගන්න, අපේ ස්කින් එක ගැන බලා ගන්න. අපිට මිස් වෙනව නේද? ඇත්තටම මිස් වෙනවා ඉතින්. නේද? A level ලං වෙනකොට මට නම් කොහොමත් පොඩ්ඩක් ඉතින් මිස් වෙනවා. ඉතින් මම හිතුවා මේ පාර ඒ දේවලුත් මිස් කරන්නේ නැතුව නේද? තමන්ගේ නියපොතු ටික ලස්සනට තියාගන්න එක, ස්කින් එක ලස්සනට තියාගන්න එක, කොණ්ඩේ ලස්සනට තියාගන්න එක. මේ හැම දෙයක් ගැනම වැදගත් වෙයි කියලා මේකේ ෆොටෝ එකකුත් මම ගත්තා. දැන් මේකේ තියෙනවා මේ සමහර අදාළම නැති ෆොටෝස් තියෙනවා. මේ දැන් මේ බෝ එක කිසිම අදාළත්වයක් නැහැනේ. මේක මම ඉතින් මේක මම මේ මගේ විෂන් බෝඩ් එක පොඩ්ඩක් අර ලස්සන කරන්න මට ආසීතුනින්ද තමයි එකතු කරන්නේ. හරිද? දැන් මං කිව්වනේ මොකද්ද? ඔයගලන්ගේ විෂන් බෝඩ් එකට එකතු කරන්න පුළුවන් දේවල්. ඒක ඉතින් ඔයා තමයි දන්නේ. මට එක ළමෙක් ෆොටෝ එකක් එව්වා. එයාගේ ටාගට් එක මේ ලෝයර් කෙනෙක් වෙන්න. එයා ලෝයර් කෙනෙක් වෙලා එයා ෆොටෝ එකක් AI වලින් හදලා ඒක විෂන් බෝඩ් එකේ ගහලා. ඉතින් මරුනේ. දැන් කොහොමද අපිට වඩා ඔයගොල්ලෝ ගොඩාක් ඉස්සරහින් ඉන්නවනේ මේ 2000න් පස්සේ පරම්පරාව. නේ අපිට වඩා ගොඩාක් ලස්සන විදියට ඔයගොල්ලන්ට හිතෙනවා. ගොඩක් අය බැන්නට නේ. මම බයින්නේ නෑනේ ඔයගොල්ලන්ට. මම දන්නවා ඔයගොල්ලෝගේ දක්ෂතාවය. ඔයගොල්ලෝ හරි ෂෝක් ළමයි ටිකක්. ඒකින්ද ඔයගොල්ලන්ට මේ මං හදනවට වඩා තියෙන දේවල් වලට වඩා ලස්සන විෂන් බෝඩ් හදන්න පුළුවන්. හදලා එවන්න මට. හරිද? දැන් මේ සමහර මේ මම අලවලා තියෙන ෆොටෝස් එම මේ 2026 දීම සාර්ථක කරගන්න එහෙම ඒවා නෙමෙයි. හරිද? සමහරක් වෙලෙට ඒ ටාගට්ස් වලට අවුරුදු 2-3ක් යයි. හරිද?
26ෙම මම මේවා සාර්ථක කරගන්නවා මේ ඔක්කොම. එහෙම ඒවා නෙමෙයි මේ මගේ විෂන් බෝඩ් එකේ නම් මේ ගහලා තියෙන්නේ. පාරේ සද්ද වැඩි හොඳේ ගන්න ගන්න එපා. අම්මෝ. ඔයගලන්ටත් පුළුවන් මේ අවුරුදු මං හොඳ ජොබ් එකක් හොයාගන්නවා ඒ ලෙවල් වලින් පස්සේ. මම රට යනවා, මම කොරියාව යනවා. ඔය වගේ ආසාවල්නේ ඔයගලන්ට තියෙන්නේ. ඒවත් මේකට එකතු කරගන්න. තව දෙයක් කියන්න ඕන. දැන් මම මේ YouTube channel එකේ දැම්මේ මීඩියා ලේසියෙන් ඉගෙන ගන්න එහෙම ක්‍රම විතරයිනේ. ගොඩක් ළමයිගේ ඉල්ලීම පරිදි දැන් මම මේකට තව වීඩියෝස් ටිකක් එකතු කරන්න හිතුවා. මොනවද දන්නවද? A level පාඩම් කරන කෙටි ක්‍රම. ඕන වෙයිනේ ඔයගොල්ලන්ට. ගොඩක් ළමයි ඉල්ලපු වීඩියෝ එකක්. මේකත් මේ ඉල්ලපු වීඩියෝ එකක් මේ කරන්නේ. මේ මීඩියා නෙමෙයි විෂයන් තුනම පාඩම් කරන කෙටි ක්‍රම. කොහොමද අලුතෙන් මීඩියා වලට ටයිම් ටේබල් එකක් හදාගන්නේ? විෂයන් තුන බැලන්ස් කරන්නේ කොහොමද? පාඩම් කරන රහස් මොනවද? පාඩම් කරනකොට කන්න හොඳ කෑම මොනවද? ඇත්තම පාඩම් කරනකොට කන්න හොඳ කෑම තියෙනවා. ඒ ඔක්කොම ගැන කියලා දෙන්නම් ඉස්සරහදී. ඒ වගේ වීඩියෝස් ගොඩාක් ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේක හැදුවට පස්සේ ඇත්තටම හිතට හරිම සතුටුයි. ඉතින් මේක හදලා ඉතින් මේ මම කාමරේ හොඳ තැනක් බලලා මම මේක මෙහෙම ලස්සනට එල්ලුවා. මට පේන තැනක තමයි එල්ලුවේ. මේ ඔයගොල්ලොත් හදලා මට අනිවාර්යෙන් එවන්න. හරිද? එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් මං හම්බෙන්නම්. හැමෝටම ජය වේවා.